පැත්තේ සිගරනකම් බලන්න. ඉතින් අද ක්ලයිමේට් එකත් හොඳයි. පේන ඇති අතමා ලස්සනයි ක්ලයිමේට් එක. දැන් නම් ටිකක් දවල් වෙලා මම ඉතින් යන්නේ අරට පේනවා ඇති ලයිසන් එක දාන්න. පොඩක් සීතලයි. අද මම ජැකට් මුකුත් දාලා නැහැ. ලයිසන්ස් එක දාන්න. ඉතින් මම අරට පෙන්නන්නම් ජපාන් වලට ඇවිල්ලා අලුතින් ලයිසන් එක දාන්න ඕන නම් මොනවද ඕන කරා ඩොකියුමන්ට්ස් කියලා. ඒක බලන්න ඉවර වෙනකම්ම. ඉතින් මේ ෆයිල් එක මම සිටි ඔෆිස් එකෙන් ගත්තේ. අර පේ තියනවා එතන අපිට දාන්න පුළුවන්. වල ෆස්ට්ලි මුලින්ම ගන්න ඕනේ මෙන්න මේ වගේ එන්නේ කොළ පාට. මම ගන්න අනිත් එකලත් A few moments later. තමයි තියෙන්නේ. මේ තියෙන ඇප්ලිකේෂන් එක. අර මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා වලට ඒකේ තියෙන විස්තර වලට අනුව ඔයාලා ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඒකත් හදාගන්න. ඊළඟට පාස්පෝර්ට් එක ඊට පස්සේ ඔයාලගේ බැංක් account bank card එකත් එක්ක බැංකු පොත තියාගන්න. අහරයන් මේ වගේ කන්දෙන් ස්කෝල් පාට කොන්දා. සිටි ඔෆිස් එකෙන් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මම මතක විදියට 150ක් 300ක් අතර රුදලා එක ගන්න. ඒ ටික තමයි ඔයාලට අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් ටික. ඔයාලා ඒ ටිකත් අරගෙන ඔයාලා යන්න බැංකියෝ සෙන්ටර් එකට ලයිසන්ස් දාගන්න. අපි බලමු අද මොකද්ද වෙන්නේ. කැම්පේන් එක පටන් අරන් තියෙන ළමයි දැන් ඔයාලට පේනවා ඇති. AT නම් 2.16ක් MT නම් 2.27ක්. ඉතින් මෙතන තමයි වටේම තියෙන ඩ්‍රයිවිං ස්කූල් වල ඇප්ලිකේෂන් දාන්න තියෙන්නේ. ඔයාලට පේනදි ටයිම් එක දාලා තියෙනවා 9:30 ඉඳලා රෑ 8 වෙනකම්. ඉතින් මාත් දැන් ඇවිල්ලා ඉන්නේ. ඇතුළේ ඉන්නවා ජැපනීස් දෙන්නෙක්. ඒ දෙන්නගේ ඇප්ලිකේෂන් එක දාලා වුණාම ඊළඟට මම යන්න ඕනේ. එතකන් දැන් මම මේ හිටගෙන ඉන්නේ. දැන් මෙතන ගර්ල් කෙනෙක් තමයි ඉන්නේ. ඉතින් දැන් එයා මට ගියපු ගමන් කියනවා දැන් මේ ස්ප්‍රින් එකට තියෙන කැම්පේන් එක ගැන. ඔයාලත් අහලා බලන්නකෝ. 今そうですね、春の特別キャンペーンっていうのを行ってて、教習コースはオートマで大丈夫ですかね。今何も免許は持ってらっしゃるので。ないです。では料金の方が、申し込み金と基準教習料金合わせて24万9900円となっております。 ඉතින් මම ඔයාලට කියන්නම් මේ උකෙට්ස් එකේ ගර්ල් මගේ මොනවද ඇහුවේ කියලා. එයා කියනවා ස්පෙෂල් හරු. ඒ කියන්නේ ස්ප්‍රින් එකට ස්පෙෂල් කැම්පේන් එකක් පටන් අරන් තියෙනවා. ඉතින් ඒ කැම්පේන් එක අනුව මේ විදිහට ගෙවන්න තියෙන ගාණ වෙනස් වෙනවා. ඔයා මොනවද ඇප්ලයි කරන ලයිසන් එක සැහැල්ලු වාහනද බර වාහනද කියන එක තමයි අහන්නේ. ඉතින් මම AT තමයි දැම්මේ. ඊට පස්සේ AT ද කියලා අහනවා. මං කෝ ඔව් කියලා. ඊට පස්සේ එයා කියනවා මෙන්න මේ මුද්දලේ යනවා කියලා. කොළ 25කට ආසන්න ගානක් තමයි එයා කියන්නේ. මේ මුද්දලේ යනවා කියලා එයා මට කියනවා. ඉමා නනිමෝ මෙන්කියෝ මොත්තේ නයි දෙස්කා කියලා අහනවා. ඒ කියන්නේ මම දැනටමත් ලයිසන් එකක් මං ගාව තියෙනවා කියලා මං කියනවා නෑ කියලා. オプションのコース安心パックはつけられなくて大丈夫ですか？大丈夫です。はい、ありがとうございます。 කලින් ඇහුවේ මොනවද දන්නවද? අන්සිම් පැක්. ඒ කියන්නේ මොනවද? සේෆ්ටි පැකේජ් එකක් දාන්නද කියලා. ඉතින් ඕව දාගන්නවා වගේම තමයි ළමයි ඒවට වෙනම අය කිරීමක් කරනවා. ඉතින් ඔයා ඒවා අහන්න හොඳට අහලා ඉවර වෙලා ඒවට උත්තර දෙන්න. සමහර අයට ස්පීඩ් කෝස් චූස් කරගන්න පුළුවන්. ඒවටත් ඒ විදිහටම වෙනම අය කිරීමක් කරනවා. じゃあ入校日なんですけれども、まず4月ですとこの赤文字のところが学校がお休みでそもそも教習の方も行っていない日になっております。最初に学校に行っていただく入校式が行われているのがこの色がついているところになるんですけれども、緑のところは夕方の5時から8時まで。5時から8時まで。そうですね。で土曜日がこの日、青いところは午前中9時から12時までの入校式となっております。ご都合つかれる日ございますか？最
ざいませ。 එයාමට කලින් කියන්නේ ඩ්‍රයිවිං ස්කූල් එක තියෙන දවස් ගැන. මේ තියෙන කොලේට අනුව මෙතන රතු පාට කරලා තියෙන දවස් ඔක්කොම නිවාඩුයි ඩ්‍රයිවිං ස්කූල් එක. ඉතින් මේ අනිත් හැම කොළ පාට නිල් පාට දවස්වල අපිට යන්න පුළුවන් ඩ්‍රයිවිං ස්කූල් එකේ ෆස්ට් ඩේට් එක විදියට. ඒ අනකොට කොළ පාට දවස්වලට හවස 5 ඉඳලා 8 වෙනකොනොත් නිල් පාට දවස්වලට උදේ කියන්නේ ලන්ච් ටයිම් එකේ විතරයි තියෙන්නේ කියලා තමයි යමට කියන්නේ. バスは大丈夫ですか？はい。 ඉතින් යා මගෙන් අහනවා බස් එකේ එන තැන ප්ලේස් එකේ නම කියලා එතනට බස් එක ආවොත් ඇතිද කියලා. ところの近いが欲しいです。 ඊට පස්සේ ළමයි මං චුට්ටක් කතා කරලා එයාට කියලා පොඩ්ඩක් වෙනස් කරගත්ත ප්ලේස් එක ඒ හරියට ඇත්තටම බස් එක යන්නේ නැහැ. බස්ම නෙමෙයි වෑන් එහෙමත් තියෙනවා. ඊපස්සේ මං කිව්වා මෙන්න මේ මං කියන ප්ලේස් එකට පොඩ්ඩක් ළඟට මේ ගෙන්න ගන්න තිබුණා නම් මට ලොකු දෙයක් කියලා. ඊට පස්සේ එයා කිව්වා හරි තේරුණා. මේ එහෙම කියලා. එතකොට මෙයාලා ඉන්ෆෝම් කරනවා ඩ්‍රයිවිං ස්කූල් එකට මෙන්න මෙතන තමයි ඇඩ්‍රස් එක කියලා. ではこちらに、今日の日付令和7年の4月1日ここも2箇所お願いいたします。 ඒ පෙන්නන තැන් දෙකේම අද ඩේට් එක ලියලා මේ සයින් කරලා තියෙන ඔල්රෙඩි. 令和年は令和は、7になります。 7。 はい。 මට ඔය මගුල රේවණෙන් එක නම් හැම වෙලේම පැටලෙනවා ළමයි. ඉතින් 2025 කියන්නේ 7 රේවණෙන් 7. හරිද? එතකොට එතන 7 කියලා ලියන්න ඔයාලා. මේ ありがとうございます。 දැන් තමයි නම හොඳම හරියන්නේ. හරිද? මට ඇත්තටම මල් පෑන්ලා ඉන්නේ මේ වෙලාවේ. මොකද මෙයාලා ෆොරිනර්ස්ලාට සමහර තැන්වල පොඩ්ඩක් අඩු සැලකිලි දක්වන්න හදනවා. ඉතින් මං අර කලින් එතන හිටගෙන හිටියනේ. මෙයාලා කලින් ආවා මේ දැන්ට හිර කලින් ජැපනීස් කෙනෙක් ආවා. එයාලට වාඩි වෙන්න පුටු මෙයාලා දෙනවා. හරිද? ඒකත් පැත්තකින් තියන්නකෝ. මෙයාලා දැන් මේ 3 වෙනි දවසේ මාව රස්තිය අදු කරපු කෝල් කරලා ඇහුවාම මෙයාලා එක ගාණක් කිව්වා. දැන් මෙතනට ආවම තව ගාණක් කියනවා. ඒක ඒවට ඇඩ් කරගෙන ඉතින් මෙහෙමයි කියලා එයාලා කියනවා අවසානට. ඉතින් ඒ ගාන පේ කරන්න ඕනි. ඒකත් අනික මං ඇහුවා එයාලගෙන් මෙහෙම මේ කෑෂුයි පේපේයි වෙන වෙනම පේ කරන්න පුළුවන් නේද කියලා. ඒ දෙකෙන්ම. එහෙම කමක් නැහැ. දැන් මෙතන කියනවා එහෙම බෑ කියලා. ඔයාලා අහන්නකෝ. では料金の方をお預かりしてもよろしいでしょうか？ 24万9900円になります。 電話したら24万7000で言われました。あ、そうですね。その料金が、この仮免手数料っていうものがあるんですけれども、これが、広島県の方に払うお金になってて、それを除いた金額でご案内してると思うんですけど、24万2000円ぐらい料金現金で、あとはペイペイで大丈夫ですか？ そうですね。その全部現金でお支払いいただかないといけなくて、その分けて違う支払いっていうのができないんですよ。 පේනවල ළමයි මට වෙච්ච දේ ඔයාලා කරගන්න එපා. එයා කියනවා මෙහෙම පේපේ එකෙන් භාගයයි කෑෂ් භාගයයි ගෙවන්න බැහැලු එකපාර ගෙවන්න. ඒ නිසා ඔයාලා එක්කෝ අතේ සල්ලි අරන් යන්න නැත්නම් බැංක් කාඩ් එකකින් ගෙවන්න බලාගෙන යන්න නැත්නම් පේපේ එකකින් ගෙවන්න බලාගෙන යන්න. සම්පූර්ණ සල්ලි එකම මෙතඩ් එකකින් ගෙවන්න පුළුවන් විදිහට යන්න. රස්තිය අඩු වෙන්නේ නැතුව ඔයාලා හරියට වැඩේ කරගන්න බලාගෙන යන්න. ඉතින් ඔයාලගේ වැඩේ හරි විදිහට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දන්නේ නැති ඕන දෙයක් කමෙන්ට් එකක් දාන්න. බයි බයි.